සියලු දෙනාටම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම මේ මොහොත තුල රැඳී සිටින්නේ කුරුවිට ප්‍රදේශයේ. ඉතින් මේ වන විට බන්ධනාගාර ගැටුම යථා තත්ත්වයට පත් කර තිබෙනවා. ඉතින් පොලිස් විශේෂකාර්ය බලකය ඒ වගේම කුරුවිට පොලිසිය ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමකින් පසු මෙය යථා තත්ත්වයට පත් කරා. ඉතින් මේකෙදි අපිට සැකකරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි කරනවා. ඒ වගේම 4 දෙනෙකුට තුවාල වෙනවා. ඒ වගේම සැකකරුවන් පිරිසකට සුළු තුවාල සිදු වෙනවා. ඉතින් මේ ගැටුමට ප්‍රධානම හේතුව තමයි වෙනත් බන්ධනාගාර වලින් සැකකරුවන් මෙම ස්ථානට ගෙනත් දැමීම. ඉතින් මේ ගෙනත් දැමීම නිසා වෙනත් බන්ධනාගාර වලින් මේ ප්‍රශ්නෙට ප්‍රධාන උඩුදුවන කාරණේ මතුවලා තිබෙන්නේ. ඉතින් මේ වන විටත් යථා තත්ත්වයට පත් කර තිබෙන්නේ. ඉතින් මේ වන විට අපිට රටට ජාතියට ජීවිත දෙකක් අහිමි කරනවා. ඉතින් මෙවන් සිද්ධියේදී ඉතින් මේ බන්ධනාගාර ගැටුමෙන් අපේ රටට ජීවිත දෙකක් අහිමි කරනවා. ඉතින් එක් තරුණයෙක්ගේ අපි ඡායාරූප වෙලා නරඹමු. ඔහු පදිංචි ස්ථානය වන්නේ පැරඩයිස් කුරුවිට ප්‍රදේශයේ. ඉතින් පැරඩයිස් කුරුවිට තේකැල ප්‍රදේශය තමයි පදිංචි. අපි ඡායාරූප වෙලා නරඹමු. ඉතින් මේ බන්ධනාගාර ගැටුමෙන් ඉතා වටිනා ජීවිතයක් පැරඩයිස් පුරවයට අහිමි කරනවා. මොකද හැමෝම සමග කුළුපග පුද්ගලයෙක්. ඉතින් හැමෝම සමග මිත්‍රශීලී පුද්ගලයෙක් තමයි